අයිබෝන් කියලා සාදරයෙන් අදට පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලෑස්තිම channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න ඒ වගේම channel එකට උදව් කරන්න පුළුවන් ඉස්සරහට යන්න ඒතකොට තමයි පොඩි උද්දීපනයක් හම්බ වෙන්නේ අම්මාට සිරි උදව් කරනවා එහෙනම් අපි තව වැඩ කරන්න ඕනේ මිනිසුන්ට අපි අවශ්‍යයි කියලා වගේ තේරෙන්නේ උදව් කරාම තමයි හරි ඒ වගේම ඔයාලට දේශපාලන මොන හරි වීඩියෝ ආරම්භය දාගන්න පුළුවන් channel එක ඇතුලේ විස්තර තියෙනවා මේ පැත්තේ හරි එහෙනම් අපි යන්න මම මීට කලිනුත් කියලා තියෙනවා මගේ channel වල ඔයගොල්ලෝ බලනවා නම් ඔයගලන්ට හැමදාම බලලා පුරුදුයි නම් මම කියන කරන ගොඩක් දේවල් ගොඩක් වෙලාට දේශපාලන භූමියේ අන්තිමට කියනවා මම කියලා දවස් දෙක තුනකට පස්සේ හෝ මාසයකට දෙකකට පස්සේ හරි ඒ දේවල් දේශපාලන භූමියේ කියනවා මේකත් මම මීට කලින් කියලා තියෙනවා අනුර මචං කරන්නේ හිරේ දානවා අරමේව කරනවා විතරයි හැබැයි මීට කලින් ජනාධිපතිවරුන්ට ගොඩාක් ලොකු බරපතල දේවල් තිබුණා කරන්න රට හදන්න ආර්ථිකය හදන්න කොටි නැති කරන්න හැමෝම ගැන කතා කරාම ওই ටික හැමෝම කරා හැබැයි මේ ජනාධිපතිවර කරන්න තියෙන්නේ කවර හිරේ දානවා සතියක් ඇතුලේ තියෙනවා ආයෙ එළියට දානවා හිරේ දානවා එළියට දානවා ඔච්චරයි හරිම ලේසි වැඩක් මෙන්න ඒක කියනවා මම මීට කලින් ඕක කියලා දිනවනේ අද අහගන්නේ නම් මේ ඇමතිවරයාගේ කටි මේ නායකයා කරන්නේ එකම දෙයයි අල්ල හිරේ දාන එක. ඒකෙන් තමයි ආණ්ඩුව දුවන්නේ. අල්ල හිරේ දාන එකෙන් ආණ්ඩුව අරන් යන මිනිස්සු ඔක්කොම රට කඩාගෙන යනවා මිනිස්සු අපුඩි ගහනවා. කේක ආණ්ඩු තමුන්ගේ ආණ්ඩුව ඉදිරියට අරගෙන ගියේ විවිධ දේවල් වලින්. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා බැලුවොත් ආණ්ඩුව අරගෙන යන්න යුද්ධය සඳහා සටන් කිරීම ඔහු උපයෝගී කරගත්තා. කියන්නේ ඇත්ත සත්‍යද රට බේරගෙන තමයි ආපහු දුන්නේ. ක්‍රමසිංහ මහත්තයා රට කරනකොට ජනාධිපතිවරයා වශයෙන් ආර්ථික අවපාතය සාමාන්‍ය රටක් බවට කඩාවැටි රට සාමාන්‍ය රටක් බවට පත් කරා. මගේ විවිධ නායකයෝ. දැන් ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරගෙන, ගෙවල් හදාගෙන, ගාමන්ට් හදාගෙන ගියා. ජේ.ආර්. ජයවර්ධන කෘෂිකර්මයේ විවෘත ආර්ථිකය හැදුවා. එතකොට ඒ වගේ තමයි ඩී.එස්. රණක කෘෂිකර්මය කළා. මේ වගේ එක එක නායකයෝ කළා. දැන් මේ නායකයා කරන්නේ එකම දෙයයි අල්ල හිරේ දාන එක. ඒකෙන් තමයි ආණ්ඩුව දුවන්නේ. දැන් අර නායකයෝ කරපු දේවල් ඉතින් ආණ්ඩුව දුවා ගන්න එක එක නායකයෝ විවිධ උපක්‍රම දුන්නේ ගත. නමුත් මේක මේ අසික්කිත ක්‍රමවේදය අල්ල හිරේ දාන එකෙන් ආණ්ඩුව අරන් යන මිනිස්සු ඔක්කොම රට කඩාගෙන යනවා මිනිස්සු අපුඩි ගහනවා කොච්චර කල් අපුඩි ගහයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ගවර්න්මන්ට් එක කරන්නේ මහින්ද රාජපක්ෂ යුද්ධය කරනකොට රටට ප්‍රතිලාභ ඇවිල්ලා යුද්ධ නවත්තලා දුන්නා මේ ආණ්ඩුව කරන්නේ සමුන්ගේ විරුද්ධවාදීන් හිරේට දාන එක හිරේ පුරෝණ එක තමයි කරන්නේ ඕකේ රටට සේවයක් වෙයිද ඔවා කරාට කමන්නේ හැබැයි රටේ ආර්ථිකයත් හදන්න ඕනේ ඒත් කරන්නේ පරිගැනීම අන්න එතන තියෙන ප්‍රශ්නේ ඇත්ත යථාර්ථයට හිරේ දාන එක නෙමෙයි කරන්නේ පරිගැනීම වලට හිරේ දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ පරිගැනීමක්ද කරන්නේ? පහදිව පරිගැනීමක්. ආණ්ඩුව අපි බැලුවොත් එහෙම හරියට දැන් CID ගෙන් හරියට කරුණු වාර්තා නොකර උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම රටට ඇති කිසි සිසටක් නැහැ. මොකද උන් හිරේ දැම්මයි කියලා මොකද අපිට බඩ පිරෙනවද? නැත්නම් රටේ මොකක් හරි පාරක් හැදෙනවද? පාලමක් හැදෙනවද? එහෙම නැත්නම් උද්දම්මනේ අඩු වෙනවද? ඈ මොන හරි එහෙම නැත්නම් මේ පිට රටවල වලින් මොන හරි කියන්නේ මොන හරි ව්‍යාපෘතියක් ලංකාව ඇතුළට එනවද? නෑ එහෙම මොකුත් වෙන්නේ නෑ. එහෙම නැත්නම් ඩයලොග් එකේ මොබිටෙල් එකේ හච් එකේ සිග්නල් වැඩි වෙනවද? නෑ එහෙම වැඩි වෙන්නේ නෑ. මුකුත් වෙන්නේ නෑ නිකන් අපි යේ දැම්ම කියලා ඊළඟ දවස් දෙක තුනකින් අන්න ගියා කියනවා. එච්චර තමයි ඉතින්. අපි යන් දෙවෙනි වීඩියෝ එක බලන්න. මේ කතාව හොඳට අහගන්න ඕනේ. යා. දැන් ඉතින් බඩ මහ කරගෙන දැන් ලස්සනට ඒ කට්ටිය ගමනේ කට්ටිය යනවා මාත්‍යා අපි ගැන හොයන්නේ නෑ. ආයි ඡන්ද ඉල්ලගෙන ආවොත් නම් දෙන්න බලන්නේ අම්මපා දෙන්නේ නෑ. වැඩක් නෑ මහත්තයෝ. අනේ මහත්තයෝ කෝ දැන් අපිට පාර බල දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් අපිට කතිරේ දෙන්න මෙහෙමයි අපි මේ පාර්ලිමේන්තුවට යවන්න මෙහෙම කික අපෙන් කොච්චර ඡන්ද ඉල්ලගෙන දඟලුවක් දැන් කෝ නිහාල් සර් තමයි අපි තනේ නිහාල් සර් අපේ කෙනෙක් අපේ ඉස්කෝලේ සර් කෙනෙක් අපි දෙමු අපිට වැඩක් කරමු අපි එහෙම හිතාගත්ත දැන් කෝ දැන් ඉතින් බඩ මහ කරගෙන දැන් ලස්සනට ඒ කට්ටිය ගමනේ කට්ටිය යනවා මාත්‍යා අපි ගැන හොයන්නේ නෑ අපිට ඉතින් මේ මහ පොළව තමයි කන්න තියෙන්නේ මේ අපේ ආස්වාසම කපලා මාතෝ අපි කිව්වා අපේ ආස්වාසම කපලා හාටටක් මේ මොනාහද්දයක් මේ ඔකට රුපියල් 5000 දුන්නේ මාස 6යි එතනින් මේ දැන් මාස දෙකක් කපලා මාතෝ මේ මහ පොළව කන්නද කියන්නකෝ අපේ මේ පළවෙනි බලන්න මහත්තයා මේ වටා පිටාවේ වතුර ඩිංගක් තියෙනවද ගහක් කොලක් හොයා ගන්න තියෙනවද ඒ මොකක්වත් නැහැනේ මහත්තයෝ ඇයි බලන්නේ නැත්තේ මේ ගැන ඩිංගක් හරි බලන්න ඕන අපි අනිවාර්යෙන් අපි ඡන්දේ දුන්නේ නිහාල් සර්ටමයි ඇයි මොකද අපේ ගමේ ඉස්කෝලේ සර් අපි මේ සර් දිනවන්න ඕනි එහෙම වුණොත් අපිට මේ ගමේ වැඩක් කරයි ඒ මතේ අපි කොච්චර අපි මේව කරගෙන හිටියද මොන තරම් විශ්වාසකින් හිටියද නමුත් දැන් බලන්නේවත් නැහැ චුට්ටක් අපිත් එක්ක කතා කරලා යන්නේ නැහැ දැන් දැක්කම ඇයි අපිට එහෙම කරන්නේ අපි හිතුවානේ වෙනසක් කරයි අපේ කෙනෙක් අපේ ඉස්කෝලේ සර් කෙනෙක් අපේ මේ දුක බලයි එහෙමයි කියලා කෝ කරේ නෑ මහත්තයෝ ඒකට කමන්නේ ආයි ඡන්දෙ ඉල්ලගෙන ආවොත් නම් දෙන්න
මේකේ තේරුම කියන්නකෝ. මේ ආණ්ඩුවෙන් නම් වැඩක් නැහැ කියලා කිසිම වැඩක් නැහැ අම්මපා මේ වෙනකොට. සත්ත පහක දෙයක් කිසිම අනේ මේ අසරණ මිනිස්සෙක් කියලා දීලා නැහැ මහත්තයෝ. දැන් මිනිස්සුනේ ඔයාලට තේරෙනවද විශ්වාස කරලා පේනවනේ මේ අම්මා එහෙම නැත්නම් මේ ආච්චි එහෙම නැත්නම් මේ මිනිස්සයා මේ මිනිස්සු ඕගොල්ලෝ වගේම තමයි අතරම ලංකාව පුරාම හැමෝටම ඕක තමයි ආච්චි එහෙම නැත්නම් නැන්දේ එහෙම නැත්නම් අම්මේ එහෙම කියන්න වෙන්නේ මට. ඔයාලට තියෙන ওই ප්‍රශ්නේම තමයි මුළු ලංකාව පුරාම තියෙන්නේ. අපි හැමෝටම එහෙම තමයි. අපි දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ මේ කුරුණෑගල මම මේ ඉන්න පැත්තේ මොකද ඉන්නේ කියලා. අයියෝ පාරවල් නම් වැඩක් නැහැ. ඉතින් ගන්න දෙයක් නැහැ. වෙන්නේත් නැහැ. මං හිතන්නේ චාටර් වෙලා බිල්ඩින් එකක තීන්ත ටිකක් නැහැ. මිනිස්සු බොහොම අමාරුවෙන් උන් හොයා ගන්නවා. උන් කනවා බොහොම අමාරුවෙන්. අතේ සතේ නැහැ. ඉතුරු කරලා නැහැ. ඔච්චර තමයි ඉතින් ලංකාව පුරා වෙලා තියෙන්නේ දැන් ඉතින්. සතුටුයි. අපි ඊළඟ වීඩියෝ බලන්න අන්තිම එක. කරනවා මේ සංඛ්‍යා ලේඛන ගැන කතා කරනවා වැඩි කියලා. අපි අවංකවම විශ්වාස කරනවා ඡන්දය පාවිච්චි කරන ඔබ ඒ ඡන්දය තුල තෝරා ගැනීම කරනකොට අද තත්ත්වය, තිබුණු තත්ත්වය, අනාගතයේ විය හැකිද මේ කරුණු කාරණා පිළිබඳව මේට වැඩිය හොඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්. දැන් ඔය මම දකින මේ රජයේ දේශපාලඥයෝ වැඩිය කැමති නැහැ මේ සංඛ්‍යා ලේඛන ගැන කතා කරන්න. මොකද හේතුව? ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ කැමති නැහැ. මේ රටේ පුරවැසියන් ඔබ දැනුවත් වෙනවා. ඔබ තීන්දුවක් ගන්නකොට ඔබ තීන්දුව ගත යුත්තේ සෝබණයටද, රැල්ලටද, මවාගත්තු දෙයකටද, නැත්නම් සාක්ෂි පදනම්වල. දත්ත කේන්ද්‍රීයව. ඒ නිසා සමහර විටක අපි පාර්ලිමේන්තුවේ යම් කරුණු කාරණා පිළිබඳ ප්‍රශ්න කරනකොට බොහෝසේ විවේචන එනවා. ඒවා සැලසුම් සහගතව එල්ල කරන විවේචන. ඒකේ ප්‍රධානතම අරමුණ තමයි රටේ ජනතාව මෝඩයෝ ගානට දාලා Tamanට විසිසේ පාලකයෝ තීන්දුව తీරන ගැනීම. අපි දත්ත පෙන්නලා, වාර්තා පෙන්නලා, තොරතුරු පෙන්නලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට පාර්ලිමේන්තුවෙන් පිට මේ වගේ රැස්වීම්වලදී ප්‍රශ්න කරනකොට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එයාට මේව උහුලන්නේ. ඒ නිසා තමයි ඔය වැඩගත් දේවල් ගැන කතා කරනකොට අර hina සංඥාව දාන්න. ඒ hina සංඥාව දාන්නේ රජයට තියෙන එකම අරමුණ තමයි ලක්ෂ 220ම මෝඩයෝ ගන්නට දාලා Tamanට ඕන විදියට තීන්දුව తీරන ගන්න. මේ ඔක්කොම හංගලා තියෙන්නේ. හංගලා තියෙන්නේ කොහොමද? තොරතුරු ගැන කතා කරන්න හොඳ නැහැ. දත්ත ගැන කතා කරන්න හොඳ නැහැ. කටවල් අහනවා. දැන් පාර්ලිමේන්තුවේ අපි ප්‍රශ්න කිරීමත් සීමා කරලා තියෙනවා. දැන් මට අහන්න පුළුවන් සතියකට ප්‍රශ්න දෙකයි. පාර්ලිමේන්තු සතියකට ප්‍රශ්න දෙකයි. කමක් නැහැ. ඉතින් ඒ අය රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා නම් ඒ ප්‍රශ්න කරන ප්‍රමාණය සීමා කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ එමටයි. ඕක තමයි ඉතින්. පේනවනේ සජිත් උනත් කතා කරන්න බෑ. ඇත්තටම හැමෝටම දැන් කතා කරන්න බෑ. මම උනත් මේ වැඩසටහන් කරන හින්දා තාම පොලිස් සහතිකේ නැහැ පිට රට යන්න. පේනවනේ CID එකෙන් හම්බ වෙන්නේ නැල්ලු. මම පොලිස් රිපෝට් ගන්න ඒ තැනට කතා කරාම කෝල් එකක් දුන්නාම CID එකෙන් තාම ඇවිල්ලා නැහැ අපිට. එච්චර තමයි. CID එකෙන් ඇවිල්ලා නැහැ අපිට. ඊට පස්සේ මම මොනවද සර් කරන්න පුළුවන් කියලා හෙව්වාම කියන්නේ CID එකට කෝල් එකක් දීලා බලන්න. CID එකට කතා කරාම ඔව් කවුද මේ කවුද නම කිව්වට පස්සේ ඉන්න කියනවා නෑ. තොරතුරුත් නැහැ ඊට පස්සේ කෝලුත් නැහැ ඊට පස්සේ කියනවා සර් නැහැ ඊළඟ දවසේ ගන්න ඔයාගේ නම්බරේ දෙන්න අපි ඊට පස්සේ කතා කරන්න. දැන් මාස දෙකක් විතර වෙනවා පුතේ හැම දෙයකම කතා කරන්න ගිහලා වැඩසටහන් කරන්න ගිහලා රටේ ලොකු ආතල් තියෙන්නේ ඇතුලේ. ඕගොල්ලෝ හිතනවා ඒව කිසි අවුලක් නැහැ කියලා නේ. පිටේ ඉන්න මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ නේ. මම එදා ඉඳලම කිව්වනේ ඇතුලේ තියෙනවා ලොකු ගමනක් කියලා මේ දේශපාලනේ මේ සීන් එකේ ඇතුලේ මාර සීන් එකක් තියෙන්නේ. ඒක ඇතුළට ඇවිල්ලා බැස්සොත් කෙල වෙනවා අම්මට සිරි. ඒක පිටේ ඉන්න අය හිතනවා අනේ ආණ්ඩුව හරි හොඳයි. අනේ අනුර හරි හොඳ ඇති පව් අනේ අපිට කන්න නොදුන්නත් කමක් නැහැ අනේ පව් කියලා හිතනවා ඇති. ඇතුළට බැස්සොත් තමයි පුතේ ඒ තීරෙන්නේ. රට යන ඔයගලන් පොලිස් වාර්තාව ගන්න මාස දෙකක් ගියාද? ඇයි අපෝ මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද මිනිමරු පියුම් අරු මුන් හැමෝම රටවල වලට යනවා. කො මගේ පොලිස් සාතිකේ. නෑ. එහෙනම් අපි ඊළඟ දවසේ ආමු.